හායි ඔන්න ඉතින් ව්ලොග් එකක් අරගෙන කාලෙකට පස්සේ මං ආවා. මේක ඇවිදින ව්ලොග් එකක් නන් නෙවෙයි මේක අලුත් අවුරුදු ව්ලොග් එකක්. ඔන්න ඉතින් අලුත් අවුරුද්දට හා පුරා කියලා මුල්ගේම සුද්ධ කළා. අවුරුද්දට සුද්ධ බුද්ධ කරලා ඉවර වෙනවත් එක්කම අපේ ගෙදර අය ඔන්න ඉතින් කෑම හදනවා. මට නම් කෑම හදන්න බෑ. මං කෑම හදන දිහා බලාගෙන හිටියා. එයාලත් ඉතින් කෑම හදන දිහා බලාගෙන ඉඳලා ඉවර වෙනවත් එක්කම අපේ සුසු මහත්තයා ආවා. ඊට පස්සේ ආ නාල කළා පිහදාලා ඉවර වුණාට පස්සේ අපි ගියා රවුමක් ගහන්න. රවුම් ගහන එක අපි දෙන්නගේ විනෝදාංශනේ ඉතින්. ඕන්න ඉතින් අලුත් අවුරුද්ද ඕනා කරන බඩු ටිකක් ගන්න තමයි අපි ගියේ. අපි දෙන්නා ගෙදරට තාම නෑනේ. අපේ ගෙදරට. එයා ආවට පස්සේ අපි බඩු ගේන්න ගියා. අවශ්‍ය බඩු ටිකක් අරගෙන පොඩි වැඩ වගේකුත් තිබ්බා. ඒ දේවලුත් කරගෙන ඔන්න ඉතින් අපි දෙන්න ගෙදර ආවා. ඔයාලට අවුරුදු කොහොමද? අවුරුදු සරුයිද? ඉතින් අවුරුද්ද දවසත් ආවා. මේ අලුත් අවුරුදු දවසේ උදේ පාන්දර. ඉතින් අලුත් අවුරුදු දවසේ උදේ පාන්දරම නැගිටලා වොෂ් එකක් දාලා අලුත් අවුරුද්ද සමරන්න ලෑස්ති වුණා. අලුත් අවුරුද්ද දවසේ පරිසරයේ තියෙන්නේ පුදුම සාමකාමී බවක්. හරියටම නිකන් එයාලත් අලුත් අවුරුද්ද සමරන්න ලෑස්ති වෙලා වගේ. අම්මයි මමයි ඊට පස්සේ උදේ පාන්දරම පුණ්‍ය කාලයට පන්සල් ගියා. ඉතින් පුණ්‍ය කාලයට පන්සල් ගිහිල්ලා අම්මයි මමයි මල් පහන් තියලා වැඳලා ඒ දේවල් හරියාකාරයෙන් ඉෂ්ට කළා. ඉතින් මේ සමරන අවුරුදු හැමෝටම එක වගේ නෑ. අවුරුදු තියෙන අය ඉන්නවා, අවුරුදු නැති අය ඉන්නවා. එක එක අයට එක එක ප්‍රශ්න තියෙනවා. අවුරුදු කියලා විශේෂ දවසක් තියෙනවා තමා. ඒ වුණාට අපි සතුටින් ඉන්න හැම දවසක්ම අපිට අවුරුදු වගේ තමා. ඒ හින්දා හැම දවසක්ම සතුටින් ඉන්න බලන්න. ඉතින් පන්සල් ගිහිල්ලා ඉවර වෙලා අපේ මෑණියෝයි මමයි ගෙදර එන පිටත් වුණා. අපි පන්සලෙන් එළියට බහිනකොටම අවුරුද්ද ලැබුවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා කිරි උතුරලා බලන්නකො මං ආසම අවස්ථාව තමයි මේක. කිරි උතුරනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම ඒ වගේම ඔයාලගේ පවුලේ හැමෝටම සාමය සතුට සෞභාග්‍යබෙරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් මගේ උපදුපහන් හිටපු ඔයාලට thank you. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ආදරේ.